1818 ලක්පොළොව මහා ලේ ගඟගාවක ගිලෙන්නට සැරසෙයි. බ්‍රිතාන්‍යයේ පිරිස වෙල්ලස්සේ නිදහස් හුස්ම හිර කරමින් සිටි. අපි මෙතෙක් කල මේ සුදු ජාතිකයන්ගේ පණිවිඩ රැගෙන ගියා විය හැකයි. නමුත් අද සිට අපේ පණිවිඩය වන්නේ එකම දෙයයි. ඒ මේ රටේ නිදහසයි. උන්ගේ තුවක්කු පත්තු වෙද්දී අපේ මිනිස්සුන්ට පසුබසින්න සිද්ධ වෙයිද? යකඩ පත්තු වෙන්නේ පපුවට විතරයි රාලේ. හැබැයි මේ පපුවේ තියෙන ලේට පුළුවන් මුළු වෙල්ලස්සම ගිනිබත් කරන්න. පරංගි ලන්දේසි දැන් මේ ඉංග්‍රීසි කිසිවකුට අපේ වෙල්ලස්ස යටත් කරන්න දෙන්නේ නෑ. ගහපල්ලා. මොකද්ද මේ වෙන්නේ? එක කැරලිකාරයෙක් නිසා මුළු ඊවම ගිනි ගන්නවා. මට ඕනේ කැප්පෙටි පොළගේ හිස. ඒකට මුළු වෙල්ලස්සම විනාශ කරන්න උනත් කම. නොහඩන්න දරුවනේ. අද මා වැගිරූ ලේ බිඳක් පාසා හෙට මේ පොළොවෙන් නිදහසේ වීරයෝ උපදී. මගේ බෙල්ල කපා දෙමිය ඇකි. නමුත් අපේ ජාතියේ නිදහසේ අයිතිය කපා දමන්න කාටවත් බැහැ. සුදු මහත්වරුනි, ඔබ මට දුන්නේ බලය නෙවෙයි. මගේම සහෝදරයන්ව මරා දමන්නට ලියූ වරෙන්තුවක්. මම සිංහලෙක්. මගේ පපුවේ තියෙන මේ පොළොවේ ලේ. දෙයියෝ මේ අපේ දරුවන්ට කන්න තිබුණ වී ටික අපිට වගා කරන්න හරකෙක් හරි ඉතුරු කරන්න සුදු මහත්තයෝ. ද්‍රෝහි වුණේ මම නෙමෙයි ෆ්‍රේසර්. අපේ රට අල්ලගන්න උත්සාහ කරන තොපි. මම තොපිට එන්න කිව්වේ සේනාවකුත් අරගෙනයි. නමුත් මම තොපිට එක දෙයක් පොරොන්දු වෙනවා. තොපි මේ වෙල්ලස්සේ පස් කෑවත් තොපිට මේ රට අයිති වෙන්නේ නැහැ. පුළුවන් නම් එක කඩිපහරින් මගේ බෙල්ල වෙන් කරන්න. මට ඕන නෑ මගේ දේහය මේ පොළවට වදයක් වෙනව දකින්න. අනේ කුහුබියනේ තොපටත් රජෙක් ඉන්නේ මොකද කරන්නේ අපේ කරුමේ අපට වන්නේ. අනේ කුහුබියනේ තොපටත් රජෙක් ඉන්නේ මොකද කරන්නේ අපේ කරුමේ අපට වන්නේ. රජෙක් ලැබුණෝටින් එදා කිරිබත් කන්නන් පෙරහැර කරන්නන් සාදුනාදෙන් ගිගුම් දෙන්නන්. අනේ කුහුබියනේ තොපටත් රජෙක් ඉන්නේ